කොළඹ වැල්ලම්පිටියෙන් දෝසේ, ලෝඩඩ් ෆ්‍රයිස්, ලසන්යා, ලේයර් කේක්, බ්‍රවුනි විත් අයිස්ක්‍රීම්, දල්ගානෝ කොෆි සහ සුක්කු මිල්ක් කොෆි එහෙම try කරන්න පුළුවන් සුපිරි තැනක් ගැන ඔයගොල්ලෝ දන්නවද? මේක තමයි ඔයගොල්ලෝ හැමෝම දන්න JDK ෆුඩ් කෝර්නර් එකේ තියෙන Bite and Brew Cafe එක. මේ Bite and Brew Cafe එක ආරම්භ කරලා තියෙන්නේ 2026 පෙබරවාරි මාසයේ 6 වෙනිදා. එකම පවුලේ සහෝදරියන් දෙන්නෙක් එකතු වෙලා තමයි මේ පුංචි ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ සිංහල දෙමළ අලුත් අවුරුදු සීසන් එකට මෙහෙට ගියොත් මේ offer එකත් try කරලා බලන්න පුළුවන්. බලන්නකො මේ තෝස්ට් එක හැදෙන ලස්සන. මේක බලද්දි අනිවාර්යයෙන්ම කණ්ඩ හිතෙනවා නේද? ඔයගොල්ලෝ මෙහෙට ගියොත් එක එක වර්ගවල තෝසත් try කරලා බලන්න පුළුවන්. තැන මතකයි නේද? වැල්ලම්පිටියේ JDK ෆුඩ් කෝර්නර් එකේ තියෙන Bite and Brew Cafe එක හොඳේ. මේගොල්ලන්ගේ cafe එක හැමදාම හවස 4 ඉඳන් අලුයම 1 වෙනකන් විවෘතයි. ඔයගොල්ලොත් වැල්ලම්පිටිය අවට ඉන්නවා නම් මේ cafe එකට ගිහින් මේගොල්ලන්ගේ මේ පුංචි ව්‍යාපාරයට සහයෝගයක් දෙන්න. බලන්නකො මේ desserts ටික. ආයේ මුස්ලිම් යාළුවන්ව වටලප්පම් ඉල්ලලා කරදර කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මෙහෙන් රසම රස වටලප්පම් ගන්නත් පුළුවන්. මේක තමයි ඒගොල්ලන්ගේ ලේයර් කේක් එක. මේ ටික කාලා මේගොල්ලන්ගේ බෙවරේජස් උත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ සුක්කු මිල්ක් කොෆි, දල්ගානෝ කොෆි සහ කීර්. ඔයගොල්ලෝ මෙහෙන් try කරලා තිනවා නම් ඔයගොල්ලන්ගේ අත්දැකීම කොහොමද කියලාත් අපිට කියන්න. මේගොල්ලන්ගේ මේ පුංචි ව්‍යාපාරයට උතුරන්නම හරියන්න ඕනේ කියලා beautiful stories අපි සුබ පතනවා. අපි ආයෙමත් මේ වගේ තවත් ලස්සන වීඩියෝවකින් මුණ ගැහෙමු. එතකන් පරිස්සමින් ඉන්න. ජය වේවා.